අයිබුවන් දරුවනි සම්භාවිතාව පාඩම 11 ශ්‍රේණිය දෙවෙනි කොටස. රුක් සටහන් පිළිබඳව අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා. පළවෙනි ගණන බෑගයක එකම වර්ගයේ රතු පෑන් දෙකක් නිල් පෑන් තුනක් තියෙනවා. රතු පෑන් දෙකයි නිල් පෑන් තුනයි ඔක්කොම 5යි. අහඹලෙස පෑනක් ගන්නවා. අපි ඒක ලකුණු කරලා ඉමු. අහඹලෙස පෑනක්ගෙන එය නැවත දමා නැවතත් අහඹලෙස පෑනක් ගනු ලැබේ. ඔබ දන්නවා කොටු දෙලක ලකුණු කරන විට අපි කියනවා ලැබෙන්න පුළුවන් ආකාර 5යි. රතු එක ලැබෙන්න පුළුවන්, රතු දෙක ලැබෙන්න පුළුවන්, නිල් එක, නිල් දෙක, නිල් තුන ලැබෙන්න පුළුවන් කියලා. හැබැයි රුක් සටහනකදී අපි කියන්නේ ප්‍රධාන කොටස් වලට විතරයි අපි වෙන් කරන්නේ. රතු ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් ලැබෙන්න පුළුවන්. ඔක්කොම පෑන් තියෙන්නේ 5යි. රතු ඒවා 2යි. ඒ නිසා රතු ලැබීමේ සම්භාවිතාව 5න් 2යි. නිල් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. අපි දෙවෙනි ගැනීමට යමු. මේ ගන්නා පෑන ආයේ දාන හින්දා දෙවෙනි පාර ගන්නකොටත් පෑන් 5ක් ඒ විදිහටම තියෙනවා. එහෙනම් දෙවෙනි වතාවෙත් රතු හෝ නිල් ලැබෙන්න පුළුවන්. රතු ලැබීම කලින් විදිහමයි 5න් 2යි, නිල් ලැබීම 5න් 3යි. දෙවෙනි ගැනීමේදී පළවෙනි පාර රතු ලැබුණත් පළවෙනි පාර නිල් ලැබුණත් මේක ආයි දාන හින්දා දෙවෙනි වතාවේ ගන්නකොටත් පෑන් තියෙන්නේ ඒ විදිහටමයි. ඒ නිසා සම්භාවිතා ඒ විදිහමයි. පෑන් දෙකම රතු ඒවා වීමේ සම්භාවිතාව ඔබ දන්නවා. මෙන්න මේ අත දිගේ රතු කියන පාරේ ගියාම දෙකම රතු ලැබීමේ සම්භාවිතාව හොයන්න පුළුවන්. අතරමැද අපිට සම්භාවිතා තියෙනවා. මෙතන 5න් 2, මෙතන 5න් 2. එහෙනම් 5න් 2 ගුණ කිරීම 5න් 2 25න් 4යි. අඩු වශයෙන් එකක්වත් රතු පෑනක් වීමේ සම්භාවිතාව. අඩු වශයෙන් එකක්වත් කිව්වහම රතු නිල් කියන අවස්ථාවත් අපිට ගන්න පුළුවන්. නිල් රතු කියන අවස්ථාවත් ගන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් අවස්ථා 3ක් තියෙනවා. රතු කියන අවස්ථාව මේ විදිහට ගන්න පුළුවන්. රතු නිල් කියන අවස්ථාව මේ විදිහට ගන්න පුළුවන්. නිල් රතු කියන අවස්ථාව මේ විදිහට ගන්න පුළුවන්. අපි මේක සුළු කරමු. 25න් 4යි, 25න් 6යි, 25න් 6යි. මේ ටික එකතු කරමු. 25න් 16යි. අඩු වශයෙන් එකක්වත් රතු පෑනක් වීමේ සම්භාවිතාව 25න් 16යි. ගාන නැවත වෙනස් කරලා දෙවෙනි ගාන විදිහට පුංචිම පුංචි වෙනසක් විතරයි තියෙන්නේ. පළමුව ගන්නා පෑන නැවත නොදමා. මෙන්න පළමු ගැනීම. පෑන් 5යි තියෙන්නේ. ඉස්සෙල්ලා වගේමයි. රතු 2යි, නිල් 3යි. හැබැයි ගන්නා පෑන නැවත නොදමා. මේකට අපි ගණිතයේදී කියන්නේ ප්‍රතිස්ථාපනය රහිතව. ඒ නිසා දෙවෙනි වතාවේ ගන්නකොට පෑන් 5ක් නෑ 4යි තියෙන්නේ. 4ෙන් තමයි ගන්න වෙන්නේ දෙවෙනි ගැනීම. ඒත් රතු ලැබෙන්න පුළුවන්, නිල් ලැබෙන්න පුළුවන්. හැබැයි පළවෙනි වතාවේ රතු පෑනක් ගත්තා නම් එය ආයේ දැම්මේ නැත්නම් රතු පෑනක් දැන් අඩුයි. රතු ඉස්සෙල්ලා තිබුණා 2ක්. හැබැයි දැන් තියෙන්නේ 1යි. රතු පෑනක් පැත්තක තිබ්බා නම් නිල් අඩු වෙන්නේ නැහැ. නිල් 3 එහෙමමයි. එහෙනම් තියෙන්නේ රතු පෑනක් පැත්තකින් තිබ්බා නම් රතු 1ක් සහ නිල් 3ක්. එහෙනම් සම්භාවිතාව 4න් 1යි, 4න් 3යි. පළවෙනි වතාවේ නිල් පෑනක් පැත්තක තිබ්බා නම් එහෙමනම් අපිට කතා කරන්න වෙන්නේ නිල් පෑනක් අඩු කරලා. නිල් 3ක් තිබුණා.
එකක් අරගෙන පැත්තක තිබ්බනම් දැන් තියෙන්නේ දෙකයි. නිල් පෑනක් පැත්තක තිබ්බා නම් රතු පෑන් අඩු වෙන්නේ නැහැ. රතු දෙක එහෙමමයි. එතකොට මේ අවස්ථා දෙක වෙන වෙනම කතා කරන්න වෙනවා. රතු පෑනක් ගත්තොත් මෙහෙම වේවි. පළවෙනි වතාවේ නිල් පෑනක් ගත්තොත් අරන් පැත්තක තිබ්බොත් මෙහෙම වේවි. මේ දෙකේ සම්භාවිතාවයන් වෙනස්. හේතුව රතු පෑනක් අරන් පැත්තක තිබ්බොත් මේ බෑගේ පෑන් තියෙන එක විදිහකට නිල් පෑනක් අරන් පැත්තක තිබ්බොත් මේ බෑගේ පෑන් තියෙන්නේ වෙන විදිහකට. ඒ නිසා මේ සම්භාවිතාවයන් දෙක එකිනෙක වෙනස්. පෑන් දෙකම රතු ඒවා වීම මෙන්න මේ පාරේ ගියාම ඔබට සම්භාවිතාවය හම්බ වේවි 22යි. අඩු වශයෙන් එකක් වත් රතු පෑනක් වීම. ඔබ දන්නවා මේකට අපිට මේ පාරෙන් ගන්න පුළුවන්. මෙන්න මේ අත්ත යොදා ගන්න පුළුවන්. නිල් රතු කියන අත්ත යොදා ගන්න පුළුවන්. සුළු කරොත් අපිට ලැබේවි 2014යි. මම ඔබට යෝජනා කරනවා මගේ පළවෙනි වීඩියෝවේ පාඩමේ පළවෙනි කොටස කියන එකේ මේ පළවෙනි සහ දෙවෙනි ගණන් දෙක හදලා තියෙනවා. මේවමයි ගණන්. හැබැයි හැදුවේ කොටු දැල ඇසුරෙන්. ඒ ලැබුණු පිළිතුරුත් මේ ලැබුණු පිළිතුරුත් සංසන්දනය කරන්න. මේ දෙක අධ්‍යයනය කරන්න. ඊට පස්සේ වීඩියෝවේ ඉතුරු ටික බලන්න. අපි යන් ඉස්සරහට. මේක දරුණු ගානක් වගේ. ගඟෙන් එහා පැත්තේ කැලයක් තියෙනවා. මෙහා පැත්තේ ගමක් තියෙනවා. කැලේ කොටියෙක් ඉන්නවා. පාලම හරහා ගමට ඇවිල්ලා මිනිස්සුන්ට කරදර කරනවා. දඩයක්කාරයෙක් ඉන්නවා ගමේ. දඩයක්කාරයා කල්පනා කරනවා මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. එයා පාලම මත උගුලක් අටවනවා. 90%ක හැකියාවක් තියෙනවා. එයා දන්න හැටියට කොටියව මේකට අහු වෙන්න. හැබැයි ඒකෙන් කියවෙනවා 10%ක හැකියාවක් තියෙනවා කොටියා මේකට අසු නොවි ඉන්න. දැන් කොටියා උගුලට අහු නැත්තම් දඩයක්කාරයව කනවා. එයා ඒ ගමන ලෑස්ති වෙනවා අහු නැත්තම් වෙඩි තියන්න. හැබැයි එයා දන්නවා ඔහු තබන වෙඩිල්ලක් වැදීමේ සම්භාවිතාව 70%යි. එහෙනම් 30%ක හැකියාවක් තියෙනවා කොටියට වෙඩි නොවදින්න. එතකොට මේක කතාවක් විදිහට කිව්වොත් උගුලක් අටවනවා. සමහර විට උගුලට අහු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රශ්නයක් නැහැ. උගුලට අහු නැත්තම් වෙඩි තියන්න වෙනවා. හැබැයි සමහර විට වෙඩි නොවදින්නත් පුළුවන්. රුක් සටහනක් ගොඩනගන්නලු අපි බලමු. පළවෙනි අවස්ථාව කොටියා උගුලට අසු වෙන්න පුළුවන්. අසු නොවෙන්න පුළුවන්. ඔබ දන්නවා අසු වීමේ හැකියාව 90%යි. මේක පරීක්ෂණාත්මක සම්භාවිතාවයක්. එහෙමනම් අසු නොවීමේ සම්භාවිතාවය 10%ක් වෙනවා. අසු නොවුනොත් වෙඩි තියන්න වෙනවා. වෙඩි වදින්න පුළුවන් නොවදින්න පුළුවන්. වෙඩි වැදීමේ සම්භාවිතාවය 70%ක් වෙනවා. එහෙමනම් වෙඩි නොවැදීමේ සම්භාවිතාවය 30%ක් වෙනවා. මේ අත්ත මෙතනින් ඉදිරියට යන්නේ නැහැ. හේතුව උගුලට අහු වුණොත් වෙඩි තියන්නේ නැහැ. අසු නොවුනොත් වෙඩි තියනවා. එහෙමනම් මේ අත්ත මෙතනින් ඉවර වෙනවා. මේ අත්ත ඉස්සරහට යනවා. මේ දක්වා. අපෙන් අහන්නේ කොටියා බේරී යෑම. බේරී යෑමේ සම්භාවිතාව. බේරී යන්න නම් මොකද වෙන්න ඕනේ? උගුලටත් අහු නොවෙන්න ඕනේ. වෙඩිත් නොවදින්න ඕනේ. මෙන්න මේක. අනේ අපේ අසරණ දඩයක්කාරයට තමයි හානිය සිද්ධ වෙන්නේ. කොටියා අහු වුනේත් නැහැ. වෙඩි වැදුනේත් නැහැ. අහු වුනේත් නැහැ. වෙඩි වැදුනේත් නැහැ. මෙන්න සම්භාවිතාවය. අවශ්‍ය නම් මේ සම්භාවිතාවය ඔබට සරල කරන්න පුළුවන්.
අපි යමු තව ඉස්සරහට. ටිකක් අමුතු ගානක්. ගොවියෙකු අමිල නිමල සහ කමල යන තම පුතුන් දෙදෙනාට ලියදි කැබලි තුනක වැපිරීම සඳහා වී දෙනවා. බිත්තර වී. බිත්තර වී කියන්නේ මේ වැපිරීම සඳහා තියෙන වී. ඒව තමයි පැලවෙන්නේ. හැබැයි සමව නෙමෙයි දෙන්නේ. 1ට 2ට 3 අනුපාතයට. අමිලට අඩුවෙන්ම දෙනවා. කමලට වැඩියෙන්ම දෙනවා. භාග ලෙස හදාගත්තොත් 1යි 2යි 3යි 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 6යි මේ බිත්තර වී ප්‍රමාණයෙන් 6න් 1ක් අමිලට 6න් 2ක් නිමලට 6න් 3ක් කමලට මේ විදිහට බිත්තර වී දෙනවා. මේගොල්ලෝ මේවා තමන්ගේ ලියදිවල ඉහිනවා. අමිල සහ නිමලගේ ලියදිවල වී ඇටයක් පැලවීමේ සම්භාවිතාව 10න් 9යි. ඒ කියන්නේ වී ඇටයක් ඉස්සොත් වී ඇට 10ක් ඉස්සොත් 9ක් පැලවෙනවා. එකක් පැලවෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ සම්භාවිතාව. පරීක්ෂණාත්මක සම්භාවිතාවයක් මේක. කමලගේ ලියද්දේ වී ඇටයක් පැලවීමේ සම්භාවිතාව වෙනස්. 5න් 4යි. මේක අපිට ඕනනම් 10න් 8 කියලා ගන්නත් පුළුවන්. එතකොට ඔයාට පේනවා කමලගේ ලියද්දේ වී ඇටයක් පැලවීමේ සම්භාවිතාවය මේකට වඩා අඩුයි. සමහර විට ඒ නිසා වෙන්නේ නැති යාට වැඩියෙන් වී දුන්නේ. අමිලගේ ලියද්දේ වැපුරු වී ඇටයක් පැල නොවීමේ සම්භාවිතාව. ඔබ දන්නවා පැලවීමේ සම්භාවිතාව 10න් 9යි. එහෙමනම් පැල නොවීමේ සම්භාවිතාවය 10න් 1යි. ගොවියා බෙදා දුන් බිත්තර වී නියැදියෙන් කොපමණ ප්‍රතිශතයක් පැලවනු ඇද්ද? මම ඉස්සෙල්ලාම ලෑස්ති වෙන්නේ පැලවීමේ සම්භාවිතාවය සොයන්න. මේ බලන්න. මම ඉස්සෙල්ලාම ගන්නවා යම් වී ඇටයක්. යම් වී ප්‍රමාණයක් බෙදුවා අපි එක වී ඇටයක් ගැන ගමු. මේක අමිල ළඟට යන්නත් පුළුවන්, නිමල ළඟට යන්නත් පුළුවන්, කමල ළඟට යන්නත් පුළුවන්. 6න් එකක් අමිලට ලැබෙන හින්දා අමිල ළඟට යෑමේ සම්භාවිතාව 6න් 1යි. නිමල ළඟට යෑමේ සම්භාවිතාව 6න් 2යි. කමල ළඟට යෑමේ සම්භාවිතාව 6න් 3යි. මේ අමිල ළඟට යන වී ඇටේ පැලවෙන්න පුළුවන්, පැල නොවෙන්න පුළුවන්. පැලවීමේ සම්භාවිතාව 10න් 9යි, පැල නොවීම 10න් 1යි මතක ඇති. නිමල ළඟට යන වී ඇටේ පැලවෙන්න පුළුවන්, පැල නොවෙන්න පුළුවන්. පැලවීමේ සම්භාවිතාව 10න් 9යි, පැල නොවීම 10න් 1යි. කමල ළඟට යන වී ඇටේ පැලවෙන්න පුළුවන්, පැල නොවෙන්න පුළුවන්. පැලවීමේ සම්භාවිතාව 10න් 8යි, පැල නොවීම 10න් 2යි. අර 5න් 4 කියන සම්භාවිතාවය තමයි මේ 10න් 8 කියලා ලිව්වේ. මොකද මේ සියල්ල 10න් පංගු වුණාම අපිට සුළු කරන්න ලේසි නිසා. අපි බලමු මේ වී ඇටේ පැලවීමේ සම්භාවිතාවය. පැලවෙන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. අමිල ළඟට ගිහිල්ලා පැලවෙන්න පුළුවන්. කියන්නේ අමිලගේ ලියද්දේ පැලවෙන්න පුළුවන්. 6න් 1 10න් 9. නිමලගේ ලියද්දේ පැලවෙන්න පුළුවන්. කමලගේ ලියද්දේ පැලවෙන්න පුළුවන්. අපි මේක සුළු කරමු. හැටෙන් 51ක සම්භාවිතාවයක් තියෙනවා යම් වී ඇටයක් පැලවීමට. හැබැයි අපෙන් අහන්නේ කොපමණ ප්‍රතිශතයක් පැලවෙනු ඇද්ද? සම්භාවිතාවය 60න් 51යි. අපි මේක ප්‍රතිශතයක් බවට පත් කරමු. 100න් ගුණ කළා ප්‍රතිශත ලකුණ දාලා මේ බිඳුවයි මේ බිඳුවයි කැපිලා මේ දෙක 3න් කැපිලා සුළු වේවි. 85ක සම්භාවිතාවයක් තියෙනවා වී ඇටයක් පැලවීමේ. එතකොට මේ ඉහින බිත්තර වී වලින් 85ක් පැලවෙනවා මේ ගානේ කියන හැටියට. තවත් ගණනක්. හිසෙහි කොණ්ඩකටු ගහගෙන ඉන්නවා. මේ කොණ්ඩකටු ගලවලා වාචනයකට දානවා, ආයි අරන් ඔළුවේ ගහ ගන්නවා. මාලා සුදු කොණ්ඩකටු 4ක්, කළු කොණ්ඩකටු 2ක්, ඔක්කොම කොණ්ඩකටු 6ක් හිසේ ගසාගෙන සිටී. කොණ්ඩේ ගසාගෙන සිටී. එයාගේ අතේ වාචනයක් තියෙනවා.
ඒකේ තියෙනවා සුදු කොණ්ඩකටු 5කුයි කළු කොණ්ඩකටු 7කුයි. මේ මාලා මොකද කරන්නේ? එක කොණ්ඩකට්ටක් ගලවලා ඒක දානවා අර වාචනයේට. දාලා වාචනයෙන් අහඹු ලෙස කොණ්ඩකට්ටක් අරගෙන හිසේ ගසා ගන්නවා. මෙතන වැඩ දෙකක් සිද්ධ වෙනවා. කොණ්ඩකට්ටක් ගලවනවා වාචනයට දානවා. මේ කොණ්ඩකට්ටක් ගැලවීම කියන එක අහඹු පරීක්ෂණයක්. මොකද කළු පාට වෙයිද සුදු පාට වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක පෙට්ටියට දාන එක එහෙම නැත්නම් වාචනයට දාන එක අහඹු පරීක්ෂණයක් නෙමෙයි. හැබැයි වාචනයෙන් අහඹු ලෙස ගැනීම කියන්නේ නැවතත් අහඹු පරීක්ෂණයක්. එතකොට මෙතන අහඹු පරීක්ෂණ දෙකක් තියෙනවා. හිසෙන් කොණ්ඩකට්ටක් ගැලවීම අහඹු පරීක්ෂණයක්. වාචනයෙන් කොණ්ඩකට්ටක් ගැනීම අහඹු පරීක්ෂණයක්. මේ බලන්න මම මේකයි ඇන්දේ මේ මං ඇඳලා තියෙන්නේ මේ දක්වලා තියෙන්නේ හිසෙන් කොණ්ඩකට්ටක් ගැලවීම. මම මේ රතු පාටේ නිරූපණය කරලා තියෙන්නේ සුදු කොණ්ඩකටු. මොකද සුදු මේකේ දාන්න බැරි හින්දා. කළු පාටින් කළු සුදු 4ක් තියෙනවා කළු 2ක් තියෙනවා හිසේ. සුදු කොණ්ඩකට්ටක් ගැලවීමේ සම්භාවිතාව 6න් 4යි. කළු කොණ්ඩකට්ටක් ගැලවීමේ සම්භාවිතාව 6න් 2යි. මෙන්න වාචනේ. මේ වාචනයේ තියෙනවා සුදු ඒවා 5යි කළු ඒවා 7යි. සුදු ඒවා 5යි කළු ඒවා 7යි. මේක වෙන විදිහ බලමු. වාචනයට සුදු කොණ්ඩකට්ටක් දැම්මොත් ඒ කියන්නේ හිසෙන් සුදු කොණ්ඩකට්ටක් ගැලවුවොත් ඒකම තමයි මේ කියන්නේ. වාචනයේ සුදු කොණ්ඩකට්ටක් වැඩි වෙලා මෙන්න මේ ආකාරයේ වෙනවා. එතකොට වාචනයේ කොණ්ඩකටු 13ක් වෙනවා. සුදු ඒවා 1යි 2යි 3යි 4යි 5යි අලුත් එකත් එක්ක 6යි. කළු කොණ්ඩකටු 7 එහෙමමයි. හොඳයි. එහෙම නොවි කළු කොණ්ඩකට්ටක් ගැලවුවා නම් වාචනයට කළු එකක් දැම්මා නම් මෙන්න වාචනයේ තිබ්බ විදිහ මෙන්න කළු එකක් වැඩි වෙලා දැන් කළු ඒවා තියෙනවා 8ක්. සුදු ඒවා 5 එහෙමමයි. ඒත් 13යි. එහෙනම් ඔයාට තේරෙනවා මේ වාචනයෙන් කොණ්ඩකට්ටක් ගන්නකොට වාචනයේ කොණ්ඩකටු 13ක් තියෙනවා. 13න් තමයි ගන්නෙ. හැබැයි සමහර විට සුදු එකක් වැඩි වෙලා ගනීවි. සමහර විට කළු එකක් වැඩි වෙලා ගනීවි. ඒකම තමයි මම මේ විස්තර කරන්නේ. සුදු එකක් වැඩි වුණා නම් වාචනයේ සුදු කොණ්ඩකටු 6ක් වෙනවා. 5 තිබ්බ එක 6 වෙනවා. කළු 7 7යි ඔක්කොම 13යි. 13න් 6යි සුදු ලැබීමේ සම්භාවිතාව. කළු ලැබීමේ සම්භාවිතාව 13න් 7යි. හොඳයි. මේක වෙනම හිතන්න ඕනේ. කළු එකක් වැඩි වුණා නම් සුදු 5 5මයි. කළු 7 8ක් වෙනවා. සුදු එකක් ලැබීමේ සම්භාවිතාව 13න් 5යි. කළු එකක් ලැබීම 13න් 8යි. එතකොට හිසෙන් සුදු කොණ්ඩකට්ටක් ගැලවුවොත් මෙන්න මේ ආකාරයට සිදුවේවි. වාචනයෙන් ගැනීම. හිසෙන් කළු කොණ්ඩකට්ටක් ගැලවුවොත් මෙන්න මේ ආකාරයට සිදුවේවි. වාචනයෙන් ගැනීම. රුක් සටහන ආදෙමු. මෙන්න හිසෙන් ගැලවීම කියන අවස්ථාව සුදු කොණ්ඩකට්ටක් ගැලවීමේ සම්භාවිතාව 6න් 4යි. කළු 6න් 2යි ඔබට මතක ඇති. සුදු කොණ්ඩකට්ටක් ගැලවුවා නම් සම්භාවිතාව මේ ආකාරයට වේවි. මේ වාචනයෙන් කොණ්ඩකට්ටක් ගැනීම. කළු කොණ්ඩකට්ටක් ගැලවුවා නම් පෙට්ටියට දැම්මා නම් දෙවන ගැනීම එහෙම නැත්නම් වාචනයෙන් ගැනීම මේ ආකාරයට වේවි. මෙන්න සම්භාවිතා මෙන්න රුක් සටහන. පසුව ඇගේ කොණ්ඩේ. පසුව කියන්නේ මේ ක්‍රියා දෙකම වුණාට පස්සේ. පසුව ඇගේ කොණ්ඩේ පාට දෙකෙන් සමාන කොණ්ඩකටු තිබීමේ සම්භාවිතාව. පාට දෙකෙන් සමාන. ඔයාට මතකයි ආරම්භයේදී තිබුණේ සුදු 4යි කළු 2යි. පාට දෙකෙන් සමානව තියෙන්න නම් දැන් මෙයා සුදු එකක් ගලවලා ඒ වෙනුවට කළු එකක් හිසේ ගසා ගන්න ඕනේ. එතකොට 3යි 3යි බවට පත් වෙනවා. කළු 3යි සුදු 3යි. සුදු 4ක් තිබ්බනේ.
සුදු එකක් අයින් වෙලා ඒ වෙනුවට කළු එකක් ආවා නම් ಜಾති දෙකෙන්ම 3 ගානේ වෙනවා. එහෙනම් ඒකට මොකද වෙන්න ඕනේ? සුදු එකක් ගිහින් කළු එකක් එන්න ඕනේ මේ තියෙන්නේ. සුදු එකක් ගිහින් කළු එකක් එන්න ඕනේ. එහෙමනම් සම්භාවිතාව 6න් 4යි 13න් 7යි සුළු කරාම මෙන්න පිළිතුර. ඇගේ හිසේ පසුව කළු කොණ්ඩ කටු එකක් වීම. ඔයාට මතකයි පටන් ගන්නකොට කළු කොණ්ඩ කටු දෙකක් තිබුණා. කළු කොණ්ඩ කටු එකක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කළු කොණ්ඩ කට්ටක් ගලවලා සුදු කොණ්ඩ කට්ටක් ගහ ගන්න ඕනේ. එතකොට කළු එකක් අඩු වෙලා සුදු එකක් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කළු දෙක කළු එකක් වෙනවා. ඇගේ හිසේ පසුව කළු කොණ්ඩ කටු එකක් වෙන්න නම් කළු එකක් ගලවලා සුදු එකක් ගහ ගන්න ඕනේ. මෙන්න සම්භාවිතාවය. හුවමාරුවෙන් පසුවද මුලින් තිබූ ආකාරයෙන්ම කොණ්ඩ කටු පැවතීමේ සම්භාවිතාවය ටිකක් අමුතුයි. මුලින් තිබූ ආකාරයෙන්ම පවතින නම් පුතා ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි මෙයා සුදු එකක් ගලවලා ආයේ සුදු එකක් ගහගත්තොත් තිබ්බ විදිහමයි. එහෙම නැත්තම් කළු එකක් ඉවත් කරලා නැවත කළු එකක් ගහගත්තොත් තිබ්බ විදිහමයි. එහෙනම් තිබුණු ආකාරයටම පවතින්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි සුදු එකක් ඉවත් වෙලා නැවත සුදු එකක් පැමිණීම. අනෙක තමයි කළු එකක් ඉවත් වෙලා නැවත කළු එකක් පැමිණීම. අපි සුළු කරමු. සම්භාවිතාව 78න් 40යි. පස්වෙනි එක ටිකක් අමුතුයි. හැබැයි ඔක්කොටම වඩා ලේසියි. කොණ්ඩයෙන් ගලවන කොණ්ඩ කටුව පසෙක තබා, ඒ කියන්නේ පෙට්ටියට දාන්නේ නැතුව පෙට්ටියෙන් කොණ්ඩ කටුවක් අරන් හිසේ ගසා ගත්තොත් මොනවා වෙයිද? හරිම සරලයි. පෙට්ටියේ තිබ්බේ කොණ්ඩ කටු 12යි. 12 වැඩි වෙන්නේ නැහැ. ඇයි? පෙට්ටියට ආයේ දාන්නේ නැහැ. හිසෙන් ගලවනවා සුදු හෝ කළු. ඒක පැත්තක තියෙනවා. පෙට්ටියේ තිබ්බ 12 12මයි. ඔයාට මතකයි සුදු තිබුණේ 5යි. කළු තිබුණේ 7යි. එහෙනම් පෙට්ටියෙන් කොණ්ඩ කට්ටක් ගැනීමේ සම්භාවිතාව 12න් 5යි 12න් 7යි. මේ දෙවෙනි ගැනීමට පළවෙනි ගැනීම බලපාන්නේ නැහැ, ස්වායත්තයි. ඇයි? ගන්නා කොණ්ඩ කට්ට පැත්තක තැබූ නිසා. එහෙමනම් නැවත තිබුණු ආකාරයෙන්ම පවතින්න පුළුවන් ක්‍රම දෙකයි. ඔයාට මතක ඇති. සුදු එකක් ගලවලා නැවත සුදු එකක් හිසේ ගසා ගත්තොත්. එහෙම නැත්නම් කළු එකක් ගලවලා නැවත කළු එකක් හිසේ ගසා ගත්තොත් තිබ්බ ආකාරයේමයි. මේක සුළු කරමු. අපිට ලැබෙනවා 72න් 34යි සම්භාවිතාවය. ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.